උන්වහන්සේ ඔබට සදාකාල ජීවනය උන්වහන්සේට දෙන්නේ. අනේ හැබැයි අපි පොරොන්දුව ඉෂ්ට වෙන්න නම් පොරොන්දුව දුන්න කෙනත් එක්ක අපි සමන් වෙන්න. ආමෙන්. හලෙලූයා. අපි දැන් ඉන්නේ ගොඩක් අය කියනවා 7 වෙනි දවසේ, ගොඩක් පාසලට කියනවා, සමහර අය කියනවා 7 වෙනි දවසට ආසන්නයි. සමහර අය කියනවා 6 වෙනි දවසට ආසන්නයි. නමුත් ලකුණු දකිනකොට අපිට කියන්න තියෙනවා අපි දැන් අතරංග සෙලෙනවා. සමහර පාලකවරු කියනවා යේසුස් වහන්සේ 2002 එනවා කියලා. ඔසවා ගන්නවා කියලා. අපි දන්නේ නැහැ. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ 2035 එනවා කියනවා. හැබැයි අපිට එක දෙයක් කියනවා බයිබලයේ කියනවා උන්වහන්සේ සොරෙක් වගේ එනවා, හොරෙක් වගේ එනවා. හොරා කියලා එනවා. උජිත මම අතරයවල විදිහට එනවා. බඩු ටික ඔක්කොම පැත්තකට කොට ගහලා තියන්න මම ඇවිල්ලා අරන් එනවා. එම් කියනවද හොරා? ඌට හොරා කියන්නේ හොරෙන් එන හින්දා. නේද? හොරා කියන්නේ හොරෙන් එන හින්දා. අපි යේසුස් වහන්සේ හොරා කියන්නේ නැහැ. උන්වහන්සේ කියන මම හොරෙක් වගේ එනවා කියන්නේ නැතුව එන වෙලාව දිනයක්වත් කවුරුත් දන්නේ නැහැ කියනවා. එහෙනම් ඉතින් මම දන්නේ නැහැ ඒගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ කියන එක. නමුත් අපි නියතම දන්නවා ස්වාමීන් වහන්සේ එනවා දැන් ළඟයි කාලේ. ඒක දැනෙනවා හොඳටම. ආමෙන්. හලෙලූයා. ඒක හොඳටම දැනෙනවා. හේතුව අවසාන කාලයේ ලකුණු දැන් නම් හොඳටම සිද්ධ වෙගෙන යනවා. ආමෙන්. ඒ නිසා මේ කාලය ඔබට තියෙන්නේ හැරෙන්න. උන්වහන්සේ විතර නැවත. යම් කිසි විදියකින් ඇද වුණා නම් සමහර දැන් ඔබට පුළුවන් කෙලින් කරලා හරි ගස්සලා. ආමෙන්. හලෙලූයා. මනුෂ්‍යයන්ට බල දෙනවා, මනුෂ්‍යයන් වරද්ද ගන්නවා, මනුෂ්‍යයන්ට මුලා වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඉන්නව ඔබට උදව් කරන්න, ඔබ යන මාර්ගය ජය ගන්න වෙන සාමෙන්. හලෙලූයා. ඔබට කියන්න කැමතියි. ඒක අන්තර්ජාලයෙන් නවර කරනවා නම් මම කියන්න කැමතියි ඔබ මාංශ වෙන එක නතර කරන්න. ඔබ මාංශ වෙන එක නතර කරන්න. ජොබ් එකට යන්න එපා කියලාද? නෑ නෑ ඒව නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේට දිය යුතු දේ නැත්නම් දෙවියන් වහන්සේට දෙන්න පටන් ගන්න. දැන් ලෝකේ දේවල් එක්ක හැප්පෙන එක නතර කරන්න. වහන්සේ ඉක්මනින් නෙමෙයි. නොබට තිබෙන දේ තදින් අල්ලගන්න. මොනවාද පාස් මට තියෙන්නේ? ගේගුයි වාහනේකුයි කසාද බැඳපු නෝනයි ළමයි ඉන්නවා පාස්. මොනවාද පාස් මට තියෙන්නේ? පාස්ටර් මං කුලියට ඉන්න ගේමට තියෙනවා පාස්ටර්. මං ජොබ් එකට යනවා පාස්ටර්. ටැංකුවේ මෙච්චර තියෙනවා පාස්ටර්. දිත්වා ආවොත් එimhe හොදගෙන යන්නේ. මම ප්‍රාර්ථනා කරනවා වෙන්න එපා මේ සභාවේ කිසි කෙනෙක්. හැබැයි උන්වහන්සේ කියනවා සූදානම් වෙලයි. සූදානම් වෙලයි. ආමෙන්. කොයි පැයේ උන්වහන්සේ නෝද කියලා ඔබට කියන්න බෑ. කොයි පැයේ නෝද කියන්නේ හොරණයම ගහනකොට ලංකාවේ උදේ වෙන්න පුළුවන්, වෙන රටක රෑ වෙන්න පුළුවන්. උදේ විදියට යනවා. යනමින්. බයිබලයේ කියනවා හොරණයම ගසන මොහොතේ ඇසිපිය හෙළන ශනිකේ මොනවද වෙන්නේ? ශරීර වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ පාස්ටර්? ශරීරය වෙනස් වෙනවා. ස්ත්‍රී පුරුෂ වෙනස් වෙන්නේ පාස්ටර්? මට ප්‍රශ්නයක් කියනවා. මගේ වයිෆ් කොහෙද දන්නේ නැහැ නේ පාස්ටර්. මගේ ළමයි කොහෙද දන්නේ නැහැ නේ පාස්ටර්. ශරීර වෙනස් වෙනවා කියන්නේ ස්වර්ගයේ ඉන්න බෑ මේ ශරීරේ. ගොඩක් අය අනේ ජේසුස් අපිට පේන්නේ නැහැ. පාස්ටර් කියනවා පිළිම වඳින්න එපා. ජේසුස්ගේ පිළිම එපා. වඳින්න එපා. ජේසුස් කවුරුත් දැකලත් නැහැ. ජේසුස් දැකපු මිනිස්සු ජීවිතුන් අතරත් නැහැ. ජේසුස්ගේ එක ස්කෙච් එකයි තියෙන්නේ. ඒ කියන්නේ එක සැකිල්ලයි තියෙන්නේ වතිකානුවේ. යේසුස් වහන්සේ කුරුසේ අරන් යනකොට ගෑනු කෙනෙක් ඇවිල්ලා එලේ බීදාති ඒ ලැබිච්ච ඒ සැකිල්ල විතරයි තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. ඒ කිසිම දෙයක් නැහැ. ඊශ්වරයට කියොත් ඒ කටුවටුන්න ඒ කසය ඒ ඇන
ඒ රෙදි ඒ දේවල් ටික තියෙනවා. කිසිම දෙයක් නැහැ. එහෙනම් ඔබ කොහොමද පිළිමයකට ජේසුස් කියලා වඳින්නේ? කරන්න බෑ. බයිබලයේම කියනවනේ නික්මයන් පොතේ කැපූ රූපයක්වත්, යලාසේවත්, පාද පොළවේවත්, පොළවයටවත් සාදා ගන්න එපා. ඒකට වඳින්න එපා. බයිබලයේම කියනවා. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේව දැකපු මිනිස්සු නැහැ. උන්වහන්සේ දැකපු මිනිස්සු ඇයි දන්නවද? ගොඩක් ජේසුස් අපිට පේන්නේ නැහැ. ඔය ඕගලන්ට කතා කරන ඔය ඕගලන්ට හාස්කම් කරන ජේසුස් අපිට පේන්නේ නැහැ. ජේසුස් අපිට පේන්නේ නැහැ. කොහොමද ජේසුස් කොහෙද ඉන්නේ? බැංකුවක ගිහිල්ලාද? වැකේෂන් ගිහිල්ලාද ජේසුස්? ගොඩක් අයට පල්ලියට ආවම එක දිගට හාස්කම් වෙනවා. ටික කාලයක් යද්දී බෞද්ධ වෙලා දෙවියන්ස්තුලට ආවට පස්සේ සමහර කාලවල වෙනවා ටිකක් ප්‍රශ්නයක් දෙකක් එද්දී ජේසුස් කොහේ ගිහිල්ලාද? දෙවියන් ගිහිල්ලා. නැත්නම් ජේසුස් ජොබ් එක මාරු කරලා. ඉතින් අපි ජොබ් මාරු කරනවනේ. ජේසුස් දේවගේ ජොබ් එක මාරු කරලා. අපි අද මේ ගෙදර රෙන්ට් එක දෙනවා හෙට තව ගෙදර රෙන්ට් එක දෙනවා. ජේසුස් ජීවල් මාරු කරලා දන්නේ නැහැ. ඇඩ්‍රස් එක මාරු නම් දැන හොයා ගන්න බෑ. ජේසුස්ගේ නම්බර් එක හොයා ගන්න ඕනේ. ආමෙන්. ජේසුස් වහන්සේව අපේ මේ ශරීරයට මේ ඇහැට දකින්න බෑ. ඒකයි උන්වහන්සේ අපිට පේන්නේ. මොකද මේ ශරීරය පාපය සහිත ශරීරය. පාපයට උන්වහන්සේව දකින්න බෑ. ජේසුස් වහන්සේ ඔබේ දෙයට මේ මොහොතේ ආවොත් ඇස්වලට පේන්න එයා මෙතන මැල්ලා. ඒ මහිමය ඒ බලය ඔයාලට දරන්න බෑ. බයිබලයේ කියනවා එලිදරව් පුතේ යෝහන් කියලා කෙනෙක් උන්වහන්සේගේ ගෝලේ එලිදරව් පුතේ කියනවා. ඒ මොහොතේ මොකද කියන්නේ? මම උන්වහන්සේව දුටුමි. නමුත් මම මරුණා වගේ පැටුණා. ඒක මම මරුණ පොතේ යන්නේ කවුද? ජේසුස් වහන්සේ මුණ දැක්කා මහිමාන්විත ස්වරූපේ යෝහන්. ඒත් එයාගේ පණ නැති කරේ නෑ. මොකද පණ නැති වුණොත් යෝහන් එලිදරව් පොතක් අද අපිට නෑ. එලිදරව් පොතේ ලියලා තියෙනවා මේ පොළොවේ මේ කාලේ වෙන සිළු දෙක. ආමෙන්. දැන් මම ඔබට එක දෙයක් කියන්නම්. මේකයි කාලය, මේකයි ප්‍රස්තාව තදින් අල්ලගන්න දෙවියන් වහන්සේ ලෑස්ති ඔබව ඔසවා ගන්න. කීදෙනෙක් ආසයිද? දැන් මොන නෑම ගෙනවුතරට යන්න. කීදෙනෙක් හිතනවද මම ස්වර්ගයට යයි කියලා? තාම කොට උඩද? අර ඉස්සර තිබ්බා නේද මේ නාට්‍යයක් තිබ්බා කොට උඩ එක්ස්ප්‍රස් කියලා. කීදෙනෙක් කොට උඩ එක්ස්ප්‍රස් එකට ගිහිල්ලාද? අදයි දවස වෙනස් වෙන්නේ. හරි. අදයි දවස වෙනස් වෙන්නේ. හරිලුයි. අදයි දවස වෙනස් වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ලෑස්ති ඔබට අවස්ථාව දෙන්න. ක්‍රිස්තුස් වහන්සේ දුන්න පොරොන්දුව නම් මම කිසිසේත් මේ මහත්තුරුන් කිසිම අන්දමකින් ලෝ ආත්මහරි ලෝකාන්තයේ දක්වාම නුඹලා සම්පූර්ණ. ආමේන්. දෙවියන් වහන්සේට යන දවසට කවදාවත් යන දවස දක්වා උන්වහන්සේ ඔබ සමග විශ්වාස කරනවා. ආමෙන්. හලෙලුයා. ඇසිබිය ගහන ශනිකයේ මොකද වෙන්නේ? අපේ ශරීර දේවදූතයන්ගේ ශරීර බවට පරිවර්තනය වෙනවා. දේවදූතයන්ට මොන ශරීරද තියෙන්නේ? අමරණීය ශරීර. මරණයක් නැහැ. එදා ලුසිෆර් වැටෙන දවසේම හිටපු දේවදූතයම අදට ස්වර්ගයේ ඉන්නවා. ඔබට මේ ශරීරයෙන් දෙවියන් වහන්සේ ගාවට යන්න බෑ. ඒ මහිමයට ඔයාලා ලං වෙන්න බෑ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා දේවදූතයෙකුගේ ශරීරය පරිවර්තනය. ස්වාමීන් වහන්සේ තුල මලාව කට්ටිය අපි දවසක එක ස්ථානයකදී මුණ ගැහෙනවා. කවුරු හරි දෙවියන් වහන්සේ විශ්වාස කරලා අදහලා මරුණා නම් ඔයගලගේ බවුලේ
ආයෙත් බා. ඔයගොල්ලෝ යන දවසේ ඒගොල්ලෝ තෝරගත්ත එක මොනවද වෙන්නේ? ගෙත්තු ගෙද එකක් දෙනවා. මුණ ගෑනවා. අනිවාර්යයෙන්. ආමෙන්. ආමෙන්. ඒ නිසා මේකයි කාලය. ඔබගේ නෑද හිත මිත්‍රාදීන් ඔබගේ පවුලේ දෙවියන් වහන්සේට ලං කරන්න. මොකද ඔබ ස්වර්ගයේ ගාව පිටගෙන ඉද්දී ඔබේ පවුලේ කෙනෙක් එතන නැති වුණා. ස්වර්ගයේ අඬන්න බෑ කියලා කියනවා. හැබැයි ඔබට දැනෙන්නේ. හරිද? දැන් අපි හරි. දැන් අපි මේ දැනෙන්නේ මොකක්ද? දෙන හොඳම යාළුවෝ. හරිද? ඔය දෙන රණ්ඩු වෙනවා, තරහ වෙනවා. මෙයා ඊට පස්සේ චර්ච් එන්නේ නැහැ. මොකද ඔයා බලනවා හැබැයි දවසක් වෙනවා ඔයා ඔසව ගන්න. මෙයාත් මැරෙනවා. උඩට ගියාට පස්සේ මෙයාව සම්මුඛ නොවුනොත් ඔයාලට කොච්චර ඇතුළට දැනෙන්නේ. අපි මොනවද යාළුවෝ. ඒ නිසා හොඳම යාළුවෝ ඉන්නවනම් පරක්කු වෙන්නේ නැතුව සුභාරංචි කියන්නේ. පරක්කු වෙන්නේ නැතුව කියන්නේ. ඔයගොල්ලෝ පව කරන එක විනාඩිය. ඔබට ලොකු පරක්කුවක් වෙන්න පුළුවන්. ආමෙන්. හලෙලුයා. ඒ නිසා ඔබ සූදානම් කාලේ ළඟයි. නෙවෙයි එක වචනයක් කටින් එන වෙන වචනයක් මට සමාවෙන්න කරන්න දෙයක් නැහැ. මේ විදිහට ස්වාමීන් පණිවිඩය. සූදානම්. සූදානම්. අද පල්ලේ ආවිලා නැති අයව ඔයගොල්ලෝ අඳුරන හැම කෙනෙක්ම කෝල් එකක් දෙන්න. ඒරියා ලීඩර්ස්ලා ඕනේ නැහැ. කෝල් කරන්න. ලෑස්ති වෙන්න කියන්නේ. ලෑස්ති වෙන්න කියන්නේ. සභාවට එන්න කියන්නේ. මේ වැදගත්කම කියලා දෙන්න. එකතු කරන්න. ආමෙන්. මේ කාලේ අපි කල යුත්තේ ස්වාමීන් වහන්සේලා ළඟ වෙන එක පමණයි. ආමෙන්. හලෙලුයා. දැන් පොරොන්දු දුන්න දෙවියන් වහන්සේ පොරොන්දු වල විශ්වාස කරන්නයි. ආමෙන්. හලෙලුයා. පොරොන්දු වල විශ්වාස කරන්නයි. ආමෙන්. උදාහරණයක් කොහෙන්ද දාලා කියන එක. හැබැයි මම එක දෙයක් කියනවා. වාට පොරොන්දු දුන්න ගොඩක් අය වාට අවිශ්වාසවන්ත වෙලා. හැබැයි දෙවියන් වහන්සේ අද දවස් වාට විශ්වාසවන්තයි. ආමෙන්. මිනිස්සු පොළ දෙනවා. හැබැයි දෙවියන් වහන්සේ කාටවත් පොළ දෙන්නේ නැහැ. ඊදෙනේ පොළ කාලා දෙනවා. පොළ මිනිස්සු දින පොළ කාලා දෙනවා. දිරාචරණ කාලා දෙනවා. දිරාචරණ කාලා ආමෙන්. හලෙලුයා. දැන් මිනිස්සු දිරාචරණ දුන්නාට දෙවියන් වහන්සේ දිරාචේව දෙන්නේ නැහැ. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේ දෙන්නේ හොඳ තුන් පොට ලනු. හරිද? දැන් අපි පොළ ටිකක් ඉස්සරහා ඉන්නවා. හරිද? මේ පොළ ටික හිතන්නේ හැමතිස්සෙම පාස්ටර් ලනුව කියලා කියලා. හැබැයි පාස්ටර් ලනුව කිව්ලේ නැහැ. ආමෙන්. හලෙලුයා. ඒක මොහොතක වුණට වැටේනවා. ඒකෙම නෙවෙයි කියේ. ආමෙන්. දැන් පොරොන්දු දෙන දෙවියන් වහන්සේ පොරොන්දු විශ්වාස කරන සුසුබා. ආමෙන්. අපි මේ වසරේ අපේ තේමාව දෙගුණයක් ලබා ගැනීම වසරේ අපේ තේමාවේ ප්‍රධාන කැරක්ටර් එක චරිතය ඇවිල්ලා එලියා සහ එලිෂා. එලියාට දෙවියන් වහන්සේ දුන්න ආලේපයක් කැමවීමක් දුන්නා. උන්වහන්සේ ඒ දෙයට විශ්වාසවත් වුණා. ආමෙන්. මම මේ කරන සේවයේ මගේ ලොකුම පරමාර්ථය ඇවිල්ලා කුඩු පුරවන එක නෙවෙයි. හැබැයි ආසයි කුඩු කිල්ලා ඉන්නවා. හැබැයි කුඩු පුරවන එක නෙවෙයි මගේ ආසාව. මේ වගේ තරුණ ළමයි නැගිටලා බලවත් දේවල් ආශිර්වාද. දැන් දෙවියන් වහන්සේ හදවතේ ආශාව දෙනවා. අපි දැන් ඊපෙරේද මේ කොල්ලෙක් කියන්නේ මයින් අහනවා. ආශ්‍රය ඇයි දෙවියන් වහන්සේ මේ සෞතු මිනිසුන් අරගෙන පාවිච්චි කරන්නේ? ඇයි මේ සෞතු ඒවම අරගෙන පාවිච්චි කරන්නේ? සමහර පාසල්ස් වගේ අර ඒගොල්ලෝ සාක්ෂි කියනවා. සමහර අය පුඩුකාරයෝ, සමහර අය මොනවාද මේ එක දේවල් කරපු අය, සමහර අය බිල්ලි වෙලා ගන්න කි මිනිස්සු. ඔක්කොම සෞතු මිනිස්සු තමයි බලවත් දේවල් කරන්නේ අද. ඒ පාසල් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියනවා රෝගීන්ට මිස නිරෝගීන්ට බෙදාගෙන වැඩක් නැහැ. පරිසවල ඇවිල්ලා යනවා. ඒ කාලේ පූජකවරු ඇවිල්ලා යනවා.
ආචාර්යනේ ඇයි ඔබ මේ පෞකාරයත් එක්ක එකට ඉඳගෙන ඉන්නේ? මට කියන්නේ. ඇයි මේ පෞකාරයත් එක්ක ඉඳගෙන ඉන්නේ? යේසුස් වහන්සේ කියනවා රෝගීන්ට නිරෝගීන්ට විදාගෙන වැඩන්නේ. හරි දැන් මා ડોක්ටර් නා වාගාවට හොඳ මිනිස්සු වෙනවද? එකට නැති මිනිස්සු වෙනවද? ඇයි මොනවාරි පිස්සුවක් ඇදලාද? නිකම්ම කියන්නේ. ආමෙන්. තවපදයක් උන්වහන්සේ කියනවා පොළොවේ මෝඩ මිනිස්සු නැත්නම් පොළොවේ අඥානයන් තෝරගෙන දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තයන්ට උගන්වනවා කියලා. ආමෙන්. පොළොවේ මෝඩකම පොළොවේ මෝඩ මිනිස්සුන්ව අරගෙන උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ට උගන්වනවා. අද ඒක නෙමෙයිද වෙන්නේ? මේ මුළු කාර්යවලට මිනිස්සු දෙවනාසේ පාවිච්චි කරලා BMW එකේ මිනිස්සුන්ට දේශනා කරනවා. කොහොමද ඒක? ආමෙන්. හලලුයා. ඔබ මේ සමාජයේ ඉන්න මොනද? චරාම වෙනිහනම් සතුටු වෙන්න හොඳට ඔයාව තමයි වැඩිපුරම දෙවියන් වහන්සේට ඕනේ. වැඩක් නැතිම කෙනා නම් මේ සමාජයේ ඉන්න ඔයා සතුටු වෙන්න ඔයාව තමයි දෙවියන් වහන්සේට වැඩිපුරම ඕනේ. දෙවියන් වහන්සේ හරි කැමති පොළවේ ඉන්න වැඩක් නැති මිනිස්සුන් අරගෙන වැඩක් ඇති මිනිස්සු බවට පරිවර්තනය කරනවා. උන්වහන්සේ හරි කැමති කසල ගොඩින් ඔසවලා මිනිස්සුන් පර්වතයට දියන්න. දුවෙලේ නැගිටවලා උන්වහන්සේ සාක්ෂි කරන්න දැස්ති. ආමෙන්. හලලුයා. විසාවල වඩා මිනිස්සු වෙලා ඉන්නේ. ඒ මිනිස්සු මේ කිය ඇතුලේ නැඳුනා නම් අද අපිට සර්විස් එකක් කරන්න වෙනවා. ඒ ආපු මිනිස්සුන්ගේ එක එක ජාතියේ මිනිස්සු හිටියා. ඒගොල්ලන්ගේ අතුලාන්ත කතාවල් දන්නේ මම විතරයි කරන්නේ. එක එක ජාතියේ මිනිස්සු හැබැයි ඒ මිනිස්සුන් දෙවෙනි ආසක වෙනස් කරනවා. ආමෙන්. වඩක් අය අද මං ගාව නතරලා නැහැ හැබැයි දෙවෙනි ආසක ගාව නතරලා ඉන්නවා. මට ඒ තරම් සෝකන්නේ. ආමෙන්. හලලුයා. ආමෙන්. දැන් එලියට දෙවියන් වහන්සේ දුන්නා පොරොන්දු ටික මොනවාද? මේ එලියගේ කතාවේදී මේ දේ අපි ලක්වෙනවා. පළවෙනි දේ දෙවියන් වහන්සේ හැම විටම කෙනෙකු එවනසේ. මොකද්ද? දෙවියන් වහන්සේ හැම විටම කෙනෙක්ව එවනසේක. දැන් එලියට එක මොහොතකදී යා කාන්තාරේ රොදෙම් ගහක් යට හිටියා. ඒ ගහයට ඉද්දී එලියට කන්නම කාන්තාරේ කැම දෙනවා සිස්ටර්. නෑ නේ. කාන්තාරේ චිකන් දෙනවා ගන්න. නෑ. කාන්තාරේ KFC එකක් දෙනවා කියලා දෙනවා. ඔටුව තමයි ඉන්නේ. ඔටුවන්ගෙන් වතුර දෙනවා ඒකත් අපිට දෙන්න කම කපලා තමයි ගන්න වෙන්නේ. කාන්තාරේ කැම දෙනවද? කාන්තාරේ කැම නෑ. එලිය මොනවද කරන්නේ? අයියෝ ස්වාමීනි කියලා රොදෙන් ගහක් යට හැංගිලා ඉන්නවා. දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ දන්නවා මෙයාට දැන් උදව් මිනිහෙක් නෙමෙයි යාවේ සතෙක් යාවේ කවදාද යාවේ කපුටෙක් යවලා එළියට කන්න දෙනවා. කපුටා කියන්නේ ජීවිතේට කන්න ගිහින් දෙන එකෙක්ද? නෑ. කාම හොයාගෙන යන්නේ. උණු කොටේම ඉන්නේ කපුටා. ඌ ජීවිතේට කියලා දෙනවද මේ තව කෙනෙක්ට කියන්නේ? දෙවියන් වහන්සේ සෑම විටම කෙනෙක්ව එවනසේක. අද ඔය යම් ස්පීඩාවේ ප්‍රශ්නකින් ඉන්නවනම් අදහස් මම ඔබට කියන්නේ එළියට උන්වහන්සේ කෙනෙක් වෙවුවා. එනනම් අද ඔබට උන්වහන්සේ කෙනෙක් වෙවුවා. ඒක නම වෙන්න පුළුවන්, ඒක නම සභාව කෙනෙක් වෙන්න පුළුවන්, ඒක නම පාරකට යන කෙනෙක් වෙන්න පුළුවන්. උන්වහන්සේ සෑම විටම කෙනෙක් වෙවනසේක. එක්තරා පාස්ටර් කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට ලොකු අසනීපයක් ඇතිවුණා. එයාගේ ඔපරේෂන් එක කරගන්න ලක්ෂ 3ක මුදලක් අවශ්‍යයි. ඒ පාස්ටර් ගාතේ ලක්ෂ 3ක මුදලක් තිබෙන්නේ නැහැ. උත්තරයක් නැහැ. මොනවා කරන්නද? හැබැයි පාස්ටර් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. නොහිතන වෙලාවක ලෙඩ්ඩු බලන්නේ නැති වෙලාවක කෙනෙක් ආවා. ඇවිල්ලා අහම්බකින් වගේ එයාගේ මල්ලි ගාවට ආවා.
ඇවිල්ලා ඇහුවා මොකද්ද මෙයාගේ අසනීපේ? ඒ පාස්ටර් කිව්වා මෙයාට මේ අසනීපේ තියෙන්නේ, මෙයාට මේ රෝගේ තියෙන්නේ, මෙයාට මේ ඔපරේෂන් එක කරන්න ඕනේ, මේ මුදල අවශ්‍ය වෙලා තිබෙනවා. මං ගාව මේ වෙන මේ මුදල නැහැ. ඒ මනුස්සයා කිව්වා මොනවාද? මේ කාඩ් එක ගන්න. මේක කියලා ATM මැෂින් එකට දාන්න. මේකෙන් වාට මොන මුදල ගන්න. ඒ මනුස්සයා එක පාස්ටර් වැඩි ගණන් ගත්තේ නැහැ. මිනිහෙක් ගාගෙන ලක්ෂ 3ක් දෙයි ATM කාඩ් එකක් දීලා යනවනේ. මිනිහෙක් ඔයගලන්ට ATM මැෂින් කාඩ් එක දීලා නේද? නෑනේ. ඒ පාස්ටර් මේ මිනිහට පිස්සු වැද්ද සොයරකට අංගොඩේ පැනව එක මීට ඇවිල්ලා රෙඩ් බලනවා කියන්නේ. හරිද? ඒ පාස්ටර් මොනවද හවස් වෙනකල්ම සල්ලි නැහැ ඔපරේෂන් එක හෙට කරන්න ඕනේ. ඒ පාස්ටර් මොනවද කරේ ATM කාඩ් එක කරන්න දෙන්නේ ATM කාඩ් එක අරන් ගිහලා ගෑව මැෂින් එකට. ගාපු ගමන් යා ගාන බැරි වෙන කියලා. එයාට අවශ්‍ය ගාන ලක්ෂ 3යි. එයා ඒක ගහලා කාඩ් එකෙන් සල්ලි. ඊට පස්සේ දැන් මේ පාස්ටර් කියනවා මට බාහිර මට බිල් එක ගන්නවා සල්ලි වෙලා තිබෙන්නේ මම පොඩ ආයෙ ගහලා බැලුවා මේ තව කීයක් වැඩි චෙක් කරලා දෙන්නේ ඊපස් ආයෙ ගහලා බැලුවා ලක්ෂ 3 අතර අරගෙන ආයෙ ගහලා බලද්දී invalid number invalid card rejected පාස්ට් ඒ කාඩ් එක අරන් බැංකුවට යනවා අනේ මහත්තයෝ එයාට මගේ කාඩ් එක වගේ ආල්ගේ කාඩ් එක කියලා මේක වැඩ කරන්නේ බැංකුවේ මිනිස්සු චෙක් කරලා බලනවා එහෙම කාඩ් එකක් ඒ බැංකුවෙන් ඉෂු වෙලා නැහැ. එහෙම නම්බරයක් ඒ බැංකුවේ නැහැ. එහෙම මුදලක් ඒගොල්ලන්ගේ account එකකින් කැපිලත් නැහැ. කවුද? උන්වහන්සේ කෙනෙකුවා. උන්වහන්සේ සමවිතම කෙනෙක්. ස්වර්ගයේ දෙවියන් වහන්සේ මනුෂ්‍ය ආකාරයෙන් පොළවට ආවනවා. ජමෙන් කෙවෙන්නේ උන්වහන්සේ සුවයට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි උන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කරනවා. මනත් කාලයක් එහෙම දැක්කා. එතකොට අපි හිතේ මේ ආනන්ද බාලිකාව වගේ. විසිටින් යන සල්ලි තිබෙන්නේ මම ඒ දවස්වල ජම් පාස් කෙනෙක් එක්ක වැඩ කරේ. මට විසිටින් එකක් යන්න කිව්වා දෙහිවලට. මට යන්න අතේ සල්ලි නැහැ. මම ගෙදරට කිව්වේ නැහැ ඉඳගෙන මම ආනන්ද බාලිකා ඒ පාර ඉස්සරහා මේ මේන් රෝඩ් එකේ ස්ටෑන්ඩ් එකට ආවා. සල්ලි නැහැ අතේ. චුයින් ගම් නම් එළවෙනවා සපත්තුවේ සල්ලි නම් එළවෙන්නේ නැහැ. ඒත් මම බලන මොන හරි කෑගෙනොත් මොන හරි පෑගිලා සල්ලි ඔස් තියෙනවා. එක බස් එකක් ගියා යන්න විදියක් නැහැ. දෙවෙනි බස් එකක් ගියා ඉඳගෙන කල්පනා කරා. ඉඳගෙන පොඩ්ඩක් කකුල මෙහෙම ගස ගස ඉද්දි මොන හරි කොලයක් එහෙට මෙහෙට යනවා වගේ තේරෙනවා කල්පනා කරගෙන. ඕන්නේ බොහෝ විද්දි. ටිකක් බිම බැලුවාම අර පරණ මඩ ගැහිච්ච රුපියල් 500 කොලයක් තියෙනවා. ඕනටත් වැඩි දෙයිවලට ගිහිල්ලා ජූස් එකකුත් දීලා ආයි බස් එකේම නැගලා අදන් දෙනවා ආශිර්වාද. උන්වහන්සේ සමවිතම කෙනෙක් එවනසි. එළියට කෙනෙක් වෙවුවා. කපුටේ ජීවිතේට කපුට කැම ගන්න දෙනවා. තියෙන එක තරගෙන යනවා. හැබැයි උන්වහන්සේ කෙනෙකු එවුවා. වාගේ ජීවිතේ වෙනස් කරන්න උන්වහන්සේ කෙනෙකු එවුවා. අර පාසලේමින් වීලුවක් කරා වගේ අනවශ්‍යයි නෙවෙයි. මෙයා වාගේ ජීවිතේට අත්‍යවශ්‍යයි. ආමෙන්. උන්වහන්සේ කෙනෙකු එවනවා ඔබේ ජීවිතේ වෙනස් කරන්න. ආමෙන්. ආමෙන්. හalleluya. කෙනෙකු එවුවා. හalleluya. ආමෙන්. පුළුවන් නම් අද ගෙදර ගියාම ඔයාගේ නැන්දට කියපු ඒ සිස්ටර්ටයි thank you කියන්න. උන්වහන්සේ කෙනෙකු එවුවා. ඔයාම ඉන්නේ. ආමෙන්. උන්වහන්සේ කෙනෙකු එවුවා. දෙවෙනි දේ ඔබට ඒ පදේ ලියා ගන්නවා නම් එක රාජාවලි 17:4 ඔබ කියලා කියවන්න. දෙවෙනි දේ උන්වහන්සේ සෑම විටම ඔබ උදෙසා ක්‍රියා කරනු ඇත. ආමෙන්. අපි 31 වෙනිදා කතා කරා උන්වහන්සේ ආසෙන් ගෙන බැස්සුවා. උන්වහන්සේ ආසෙන් ගෙන බැස්සුවා.
එළියට පුළුවන් ද මෙයාගේ නිබස්සන්න? බෑ. කවුද ගේ නිබස්සේ? දෙවියන් වහන්සේ. මේ අවුරුද්දේ ඔබට හාස්කම් ඕන හැම ස්ථානයකටම උන්වහන්සේ නිබස්සන්නේ. උන්වහන්සේ හාස්කම් නිදාස් කරන්න යනවා. ආමෙන්. හලෙලූයා. ආමෙන්. ප්‍රශංසා වේවා. උන්වහන්සේ සමමිටම ඔබ උදෙසා ක්‍රියා කරනසේක. මේ ටික ලියා ගන්න. පුළුවන් හැමදාම උදේ නැගිටිද්දී මේක බලාගෙන කියවන්න. උන්වහන්සේ යමෙකු මා වෙනුවෙන් වෙනසේක. උන්වහන්සේ මා උදෙසා ක්‍රියා කරනසේක. එක රාජාවලිය 18:38 උන්වහන්සේ මා උදෙසා ක්‍රියා කරනසේක. තුන්වෙනි දෙවියන් වහන්සේ උපදෙස් නිත්‍යම සිටිනසේක. එක රාජාවලිය 19:9 එලියා ආසෙන් ගිනිබස්සලා ඉන්නකොට යෙසබෙල් කියනා වූ රජින එලියාව යවුවා. මොනා කරන්නද? ආදරය කරන්න නෙවෙයි. ජීවෝ ආදරය කරන්න නෙවෙයි. දෙතුනක් දන්න. ආදරය කරන්න නෙවෙයි යවුවේ. මරන්න නෙවෙයි. යෙසබෙල් රජින හෙව්වා එලියා. හෙට උදේ වෙද්දී ඔයා මරපු ප්‍රොෆෙටවරුන් වගේ වාගේ ප්‍රාණය නොවුනොත් නිකන් නෙවෙයි ලුමකොත් දීලා අස්සනක් ගහලා වෙ රජින. එලියා මොනවද කරේ? එලියා ගිහිල්ලා හැංගුණා. එලියා ගුහාවක් අසින්දී දෙවියන් වහන්සේ අනික රාජාවලිය 19:9 දෙවියන් වහන්සේ එලියා නුඹ මේ මක් කරනවා. ඇයි හැංගෙන්නේ? දෙවියන් වහන්සේ ඔබ දිහා බලගෙන ඒ නිසා පරිසම් පාස්ටර් වාගේ දිහා බලන් ඉන්නේ නැත්නම් විශ්වාසද? දෙවියන් වහන්සේ වාගේ පැවිසෙන්න බලන්න. පාස්ටර් බලන් ඉන්නේ දෙවියන් වහන්සේ වාගේ පැවිසෙන්න බලන්න. පාස්ටර් නෑ බෑ කියනවා. දෙවියන් වහන්සේ නෑ බෑ. දෙවියන් වහන්සේ වාගේ බලන්න. ආමෙන්. පළවෙනි දේ උන්වහන්සේ කියන වෙනසේක උන්වහන්සේ සමරට මොහොත ක්‍රියා කරනසේක උන්වහන්සේ ඔබ දෙස නිත්‍යම සිටිනසේක. හතරවෙනි දේ ඒක රාජාවලිය 17:13 දෙවිඳුන් ඔබට අනුග්‍රහ වෙනසේ. එලියා එක්තරා ස්ථානික සේවකකට යද්දී එළියට හරි බඩගිනි. ඒ කාලේ ලොකු සාගතයක් තිබ්බා. සාරවෙත් කියනා වූ නගරේ වැන්ද මුස්තියක් තිබ්බා. මිනිහා මැරිච්ච ගෑනු කෙනෙක් හිටියා. හරිද? වැන්ද පුගාව තේරෙන්නේ නැහැ පොඩ්ඩක් මේ ජෙනරේෂන් එකේ. මිනිහා මැරිච්ච ගෑනු. එයා ගාව තිබ්බේ සාගතය නිසා රොටි හදන්න පිටි ටිකකුත් තෙල් තුලාවකුත් විතරයි. තෙල් ටිකකුත් විතරයි. දෙවියන් වහන්සේ එලියා මෙතනට ගිහිල්ලා මේ ගෑනු කෙනාට කියන්න ඒකෙන් ඔයාට කැම හදලා දෙන්න කියලා. එලියා කොහොමද ස්වාමීනි මිනිස්සයා මැරිච්ච ගෙදර ඉන්න ගෑනු කෙනෙක් මේ සාගතයක් කාලේ මම කොහොමද ඉල්ලන්නේ? මගේ තාත්තේ මොකක්ද මම කොහොමද මේ ඉල්ලන්නේ? දැනස් කියනවා යන්න එතනට. එතන ගියාට පස්සේ වෙනස් කියනවා. නුඹ මේ කරන්න. එයාගෙන් ඉල්ල ගන්න. හැබැයි ඔයා රොටිය කෑවට පස්සේ කියන්නේ යාට එයාගේ තෙල් තුලාවවත් එයාගේ රොටි බඳුනවත් පාම් පිට ටිකවත් මේ සාගතේ ඉවර වෙනකල් ඉවර වෙන්නේ නැහැ. ඒ වගේම සාගතේ ඉවර වෙනකල්ම ඒ මිනිස්සේ අම්මයි පුතයි ඒ රොටි වලින් ඒ තෙල් වලින් ඒගොල්ලෝ කියනවා. ඉවර වෙන්නේ නැහැ. ආමෙන්. උන්වහන්සේ දන්නවා ඔබ උදෙසා යමක් කරන්න. උන්වහන්සේ ඔබට අනුග්‍රහ දෙනවා. මේ වසරේ ඔබට අනුග්‍රහය ඕන තැන් එයි. ස්වාමීනි දැන් නම් මට වැල් නෑ ස්වාමීනි එල්ලෙන්න ඔබ වහන්සේ මට වැලක් දෙන්න. ස්වාමීනි මට නැහැ දැන් දෙයක් කරගන්න ඔබ වහන්සේ මට සපයන්න. උන්වහන්සේ මේක අල්ල ගන්න තමයි. ඔබේ පිටි ටිකත් ඔබේ තෙල් ටිකත් ඉවර වෙන්න දෙන්නේ නැහැ. පොරොන්දු වලට උන්වහන්සේ මේ වසරේ ඔබේ පිටි ටිකත් ඔබේ තෙල් ටිකත් ඉවර වෙන්න දෙන්නේ නැහැ. ආමෙන්. ඔබගේ අනුග්‍රහය උන්වහන්සේ නිදාස් කරනවා. ආමෙන්. උදාසන නැගලා කියන්නේ යාඥා කරන්න කලින් ඇදෙන්නේ මේ ප්‍රකාශනයේ කන්නඩියක් ඉස්සරහට කියලා ආවටම කරන්න කියන්න. දෙවියන් වහන්සේ ඔබ සම විටම මා වෙනුවෙන් කියන ඔබේ වෙනසේක. දෙවියන් වහන්සේ ඔබ සම විටම මා උත්සාහ ක්‍රියා කරනසේ.
දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මා දෙස නිත්‍යම බලාසිනසේක. දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මට දවසක අනුග්‍රහය ලබා දෙනසේක. අවසාන දේ පස්වෙනි දේ ස්වාමීන් වහන්සේ ඔබ දෙසා සටන් කරනසේක. ආමෙන්. ක්‍රිස්තියානි මිනිස්සු අරි සාමකාමීව මහත්මා ගාන්ධි කියලා දෙනවා ක්‍රිස්තියානි මිනිස්සුන්ට පීඩා කරන්න එපා කියලා. ඒ දන්නවද? ඔවුන්ගේ දෙවියන් වහන්සේ නැගිට්ටොත් ඔවුන්ගේ දෙවියන් වහන්සේ චෝන් දන ගැහුවොත් ඒ දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වෙනසුනා. අවුරුද්දේ මහත්මා ගාන්ධි අන්‍යාගමිකේ දෙවියන් වහන්සේ ගැන කතා කරනවා. ක්‍රිස්තියානි මිනිස්සුන්ට පීඩා කරන්න එපා. ඔවුන් දන ගැහුවොත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට විපාක. ආමෙන්. බයිබලයේ කියවන ඉක්මන පොතේ සටන වනාහි මාර්ගය. නුඹ නිශ්චල වෙන්න. නිශ්චල වෙන්න මම දෙවියන් වහන්සේ බලනවා. අපිට අමාරුම දේ බ්‍රදර් නිශ්චල කටවගෙන ඉඳන් හරියම කරන්නේ. මෝසස් මොනවද දන්නවද? රතු මුහුද දෙපා ගන්න කලින් ඉස්ලාම් කිව්වේ. අනේ පොඩ්ඩක් කටවල ටික බහගන්න ඉන්න. මොනවද කිව්වේ? කට පොඩ්ඩක් බහගන්න. ඇයි අපිට මේ මිශ්‍රයේ මිනිවලවල් නැද්ද? මේකේන අපි වලවල් දාලා මරන්නද? රතු මුහුද ගාවට ගෙනන අන්නරෙන් පාරව සේනාව අරන් යනවා. අපි මොකද වෙන්නේ? ඉතින් මාංශික වෙන සටන් දෙන්නේ. මාංශික රතු මුහුද දෙපා කරලා මාංශික දාලා දවසේ දෙවියන් වහන්සේ ඔබට දෙන පොරොන්දුව මේ වසරේ උන්වහන්සේ මේ කාරණා පහ මම ඔබට එවනම් ගෲප් එකට මදාම දැස්සන මේක මෙනෙහි කරන්න මේක කියවන්න මේක ඔබේ ජීවිතේ ධාරණය කරගන්න උන්වහන්සේ සම පිටේ ඔබ වෙනුවෙන් කෙනෙක් කියවන්නේ ආමෙන් ඔබ වෙනුවෙන් කෙනෙක් කියවන්නේ හල්ලුයා උන්වහන්සේ ඔබ දන්න කරනසේ උන්වහන්සේ ඔබ සමග සිටිනසේ හල්ලුයා උන්වහන්සේ ඔබ සමග සිටිනසේ masuk ke atmosfer. Minggu lalu kita ada wasrak benar. Ada banyak kali frame teknologi yang ada di dalam satu kali. Di dalam satu. Kini sudah nampak awasya dalam. Amin. Margama api selam pada kata kali. Ek ida bekerja, tuna bekerja. Rupiah නමදා මට මතකද රුපියල් 9000ක් අපි ගෙවන්න ඕනේ. මාසිකුරාදා පාස්කුවේදා ඕ එනකොට මාරු. එක සතේකට 9000 වතුනක් කියනවා. ඒක දෙවියන් වහන්සේ හිතා ගන්න බෑ. පීඩනේ තිබ්බල කොට. හැබැයි දෙවියන් වහන්සේ සැපේ. දෙවියන් වහන්සේ සැපේ. දෙවියන් වහන්සේ සැපේ. එක ඉරිදාවක් ආවා මට දේව මේ කරගන්න අමාරුයි. මේ ඉදිකර විතරයි සල්ලි දෙන්නේ. ඊළඟ නත්තල් මහරගම නත්තල් උත්සවය වෙනකොට ඒ 7 5ක් නෑ. සභාවේ සල්ලි 7 5ක් නෑ. නත්තල් දේවමීට කලින් දවස් දේවමී ඕන්න නතර කරලා ඒ සල්ලි දාලා දේවමී කරන් තිබ්බා. හැබැයි මොකද සිද්ධ වුනේ? ඒ සල්ලි දාලා දේවමී කරන් තිබ්බා. හැබැයි ඒ දේවමී නතර කරේ නෑ මම. එදා අන්තිම වතාවට දේවමී කළා මම වෙන අපේ දාමෝස් කියලා ඉන්නවා. දෙකට සේවය කරපු කෙනෙක් ගෑයකට නමස්කාර කරා. මම පිටිපස්සට වෙලා දනකාලේ ඉල්ලුවා ස්වාමීනි. ඔයාට ඕන නම් ඔයා මට දුන්න කැඳවීම නතර කරන්න. ඔයාට ඕන නම් මේ සේවය නතර කරන්න. මේ අන්තිම දේ මේ කල මම නතර වෙනවා. මට වෙන ලැජ්ජාව, මිනිස්සු කියන කතාව හැමදේම මම දරා ගන්නවා. හැබැයි මම ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ. මම බලාපොරොත්තු අත්හැරලා තෑගි ගන්න ඕනේ හැමදේම කරන්න ඕනේ සියලු බලාපොරොත්තු අත්හැරලා එදටලා ඉන්නේ. හැබැයි මම නොසිතන මොහොතක මම කලින් හිටපු සභාවේ එක සිස්ටර් කෙනෙක් මට කතා කරා. ඒ සිස්ටර් කතා කරලා කිව්වා ප්‍රදේශපුර මට ඔයාට ටැග් එකක් දෙන්න. ඊටසේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ රුපියල් 1000කින් 2000කින් බෑනේ මෙයා දේව මෙහෙයක් කරන්නේ. ඊට පස්සේ මම ගියා. ඊට පස්සේ මම ගෙදර නෙවෙයි ඉන්නේ මම වැඩ කරන තැන දිනනවා මේ හරිය ඕඩර් සේජ් එකේ මම වැඩ කරන්නේ. එතන පියත ගාවට එන්න මම ඔයාලට ගිෆ්ට් එක දෙන්නම්. ඊට පස්සේ මට ලියුම් කවයක් දුන්නා. මම ඒක එතන බැලුවේ නැහැ. මම ගෙදර ඇවිල්ලා බලද්දි දේව මෙහෙයට රෙන්ට් එකට
තෑගි වලට සියලු දේට හරියන සම්පූර්ණ මුදල එළිවුණා රැකී. දෙවියන් වහන්සේ සෑම විටම කෙනෙකු වැඩස. අවශ්‍ය වෙන මොකද? පොරොන්දුව අල්ලගන්නකො දැන් අල්ලගන්න පොරොන්දුව තදින් අල්ලගන්න. පොරොන්දුව තදින් අල්ලගන්න. එතන සමහරවිට මම මේ කතා කරනවා. තදින් අල්ලගන්න. පොරොන්දුව තදින් අල්ලගන්න. ඒක විශ්වාස කරන්න. ඒ තුළ පවතින දෙවියන් වහන්සේ කියන්නේ ආගමක් නෙවෙයි. දෙවියන් වහන්සේ මාල් පහන් ඉච්චි ඒ උකුත් තියලා බඳලා ප්‍රසන්න කරන්න බෑ. උන්වහන්සේ ප්‍රසන්න වෙන්න ඔබ ඇදහිල්ලට විතරයි. ආමෙන්. මෙතන බලයි. මෙතන කිසි දෙයකට අපි ආවෙ වැන්දේ නැහැ. ඇත්ත එක වහන්නේ කොහොම අතුසන්නේ කොහොම ගීතිකා කියන්නේ කොහොම. කාටද වැන්දේ? ඔබ නොදන්නා නමුත් ඔබ ඉදිරියේ සිටින එකම දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලුයා. මම ඔබට දෙවියන් වහන්සේ කෙනෙක් එවනසේ ඔබ දෙන්නේ. අපි විනාශානේ දෙනෙත් පියාගන්න තිබුණා. මම ඔබ ධෛර්යමත් කරනවා. පෙබරවාරි 3 වෙනිදා රාත්‍රී 9 වෙනකොට සභාවට එන්න. පෙබරවාරි 3 රාත්‍රී 9 ඉඳලා පෙබරවාරි 4 උදෑසන වෙනදී සර්ව රාත්‍රික යාඥාවල පවත්වන යන මේ ස්ථානයේ මමත් පාස්ටර් දේවියන් පාස්ටර් දීපා තුන් දෙනා මේ ස්ථානයේ සිටිනවා. මනසේ ඉන්න වසර ආරම්භයේ සභාව තුළ ඔබ තුළ ඇවිල්ලා මේකට සූදානම් වෙන්න. මේ වසර මිස් කරගන්න එපා. මේ වසර ඔබේ ජීවිතේ බලවත් දෙයක් වෙන වසර. මේ මොහොතේ ඔබ මාස දෙකක් කතා කරනවා. කියන ස්වාමීන් ඔබගේ පොරොන්දුව මම අල්ලා ගන්නවා. ඔබ වාසය දුන්න පොරොන්දුව ඔබ මගේ ජීවිතයේ හැම විටම කෙනෙකු එවනසේ. ස්වාමීනි ඔබ වාසය මා උදෙසා ක්‍රියා කරනසේ. ස්වාමීනි ඔබ වාසය මා දෙස නිත්‍යම බලා සිටිනසේ. ස්වාමීනි ඔබ වාසය මට අනුග්‍රහය දෙනසේ. ස්වාමීනි ඔබ වාසය මා උදෙසා සටන් කරනසේ. හalleluya. ඔබ ඉන්න ස්ථානයේ ඔබ ඉඳගෙන මේ කතා කොට රැස්වෙනවා. හalleluya. සාමුවෙල් දෙවියන්ගේ කණ්ඩායම මොකද සාමුවෙල් කිව්වා ස්වාමීනි මම මෙහිය. ඔබ තද කියනවාද ජේසුනි මම මෙහිය. ජේසුනි මම මෙහිය. රිකහන් තරරබා ලේකෝසි හින්ති දියාරා මාස්ටර් දියාතර